ළමයි කෑමක් තියෙනවා ඒක නිකන් උඳු වඩේ වගේ. ඔයගොල්ලෝ මේක දන්නව ඇති මේකට ඔය ඩෝනට් කියලා තමයි කියන්නේ. එතකොට ළමයි ඔය ඩෝනට් හැදිලා තියෙන්නේ අදක ඊයක නෙමෙයි. අවුරුදු 400 500කට කලින් තමයි අද ඉඳලා අවුරුදු 400 500කට කලින් තමයි ඔය ඩෝනට් කියන එක හැදිලා තියෙන්නේ. ළමයි ඔය ඩෝනට් ඉස්සරෝම හදලා තියෙන්නේ ග්‍රීසියේ හිටපු මිනිස්සු. හැබැයි ඔය දැන් තියෙනවා වගේ උඳු වඩේ හැඩේ තියෙන අර මැදින් සිදුරක් තියෙනවා වගේ හැඩයක් නෙමෙයි ඉස්සර තිබ්බේ. ළමයි ඉස්සර ඩෝනට් කියන්නේ තනිකරම නිකන් අර අපි කන අග්ගලයක් වගේ. අග්ගලයක් වගේ හදලා පිටි වලින් අග්ගලයක් වගේ හදලා ඒක තෙලේ බැදලා ඊට පස්සේ පැණි දාලා තමයි ඒ කාලේ මිනිස්සු ඔය ඩෝනට් එක කාලා තියෙන්නේ. ඉතින් ඒ කාලේ ඔකට ඩෝනට් නෙමෙයි කිව්වේ. ඒ කාලේ ඔයිල් කේක් කියලා තමයි ළමයි ඔන් ඔය කෑමට කිව්වේ. හැබැයි ළමයි ඒ කාලේ තිබ්බ ඩෝනට් වලට එහෙම නැත්නම් ඔය ඔයිල් කේක් වල පොඩි අවුලක් තිබ්බා. මැද තියෙන පිටි ටික ගොඩක් අමුයි. ඒවා ටික බැදෙන්නේ නැහැ. ඊට පස්සේ මිනිස්සු කරන්න ගත්තා මැද සිදුරක් හදලා තෙලේ දාලා බදින්න. අන්න ඊට පස්සේ ඔන්න දැන් තියෙන හැඩේ හැදෙන්න ගත්තේ ඔන්න ඔය මැද හදපු සිදුරින්ද තමයි. එතකොට ඉස්සර කාලේ ළමයි ඕකට මේ එක එක ඇට වර්ග දාලා තිබ්බා. ඒ හින්දා තමයි ඔය අගට නට් කියන කෑල්ල එකතු වෙලා තියෙන්නේ. කොහොම හරි ළමයි ඔය ඩෝනට් එක ගොඩක්ම ප්‍රසිද්ධ වෙන්න ගත්තේ මිනිස්සු අතර ගොඩක්ම ප්‍රසිද්ධ වෙන්න ගත්තේ පළවෙනි ලෝක යුද්ධ කාලේ. මොකද ඒ කාලේ හිටපු සොල්දාදුවන්ට වැඩිපුරම කණ්ඩ හම්බුනේ ඔන්න ඔය ඩෝනට් කියන කෑම තමයි.